පුළුවන් තරම් හිත නිවාගෙන ඉන්න. මොකද මේ ගෙවෙන කාලය ගැන විශ්වාසය තියන්න එපා. ඒක හේතුව තමයි මේ පෘථුවිය පිරිසුදු කිරීමේ ක්‍රියාවලිය තමයි මේ ආරම්භ වුනේ. මේ තමයි සුන්දරම යුගය. පෘථුවිය එක පැත්තකින් පිරිසුදු කරනවා. ඒක සුනාමියෙන් පටන් ගත්ත වැඩපිළිවෙල. එක පැත්තකින් පෘථුවිය පිරිසුදු කරනවා. අනිත් පැත්තෙන් ධර්මයේ පටේ පිරිස ගොඩනගනවා. ඒකයි තරුණයෝන්ගේ හැම ධර්මයට උත්තේජනය වැඩි දැන්. ඒක කරන්නේ මේ ලෝක ධර්මතාවය. හේතුව තමයි අනාගතේ රහතුන්ගේ යුගයක් එනවා. හේතුව තමයි මේක 2500ක් නෙමේ බුදුරුන්ගේ සම්ප්‍රදායික සම්ප්‍රදායක් තියෙනවා බුදු කෙනෙක්ගේ ඒ කියන්නේ ධර්මයේ පවතින කාලය තුල මේක දැන් කොච්චරක්ද පවතිනවා කියන්නේ මේ බුද්ධ ශාසනය 5000ක් නේ 5000 දෙකට බෙදුවම කීයද 2500යි. ඒ කියන්නේ සාමාන්‍ය ක්‍රමය තමයි එක සරල රේඛාවක් නෑ ඒක දෙකට බෙදුවහම උඩටම ගිහින් බුද්ධ ශාසනය කඩා වැටෙන්න ඕන හරි මැදදී 2500න් සම්පූර්ණ උඩට ගිහින් බිමටම වැටෙනවා. ඊට පස්සේ ආයෙත් පොඩි නැගී හිටීමකින් තමයි ඊටු 2500 ඉවර වෙන්නේ. ඒක තමයි ක්‍රමය. හැම ශාසනයක්ම හරි අඩකින් කඩා වැටිලා ආයෙ නැගී හිටීමකින් තමයි අවසාන වෙන්නේ. ඒක තමයි මහනුවර යුගයේ ගණින්නාන්සෙලා බිහි වුනේ. කසාද බැඳලා හිටිය ආඳුරලා ඉඳලා තියෙනවනේ මහනුවර යුගයේ. දරු මල්ලු හදාගෙන, ගෙවල් දොරවල් පෝෂණය කරන, දරුවන්ට කන්න දීලා කුඹුරක් කොටාගෙන ආඳුරලා ඉඳලා තියෙන්නේ. මහනුවර යුගයේ. ඒ ගණින්නාන්සෙලාගේ යුගයේ තමයි හරියටම 2500කින් බුද්ධ ශාසනය වැටීම. හැම ශාසනයක්ම එහෙමයි. ඊට පස්සේ පොඩි නැගී හිටීමකින් ඉවර වෙන්නේ. හැබැයි අර මුල් යුගයේ තරම් රහතුන් බිහි වෙන්නේ නැහැ. ඊටා කුඩා යුගයකින් මේ සරල රේඛාවක් නම් මේක අනිත් 2500 ඊටාම කුඩා නැගී හිටීමකින් අවසාන වෙන්නේ. නැගී හිටීම තමයි මේ ආරම්භ වුනේ. ඒකට හේතුව තමයි මේ වෙනකොට පෘථුවිය අපිරිසුදුණු ක්‍රියාවලිය එක පැත්තකින් පිරිසුදු කරන අඩුම 2060 විතර වෙනකොටවත් ලෝකේ රහතුන් බිහි වෙන්න පටන් ගන්නවා. හේතුව තමයි ඒක තමයි ආතසී ක්ලාක් මහත්තයා එහෙම කිව්වේ 2050 ප්‍රබුද්ධ ඉගැන්වීම් බුද්ධ ආගම වෙනවා කියලා. එයා ඒක නිකම්ම කියපු කතාවක් නෙවෙයි. එතකොට දැන් මේ යන විදිහට වෙයිද? වෙන්නේ නැහැ. හේතුව තමයි අර ලෝකේ න්‍යෂ්ටික කවි වලින් ලෝකේ ගහ ගන්න ගියාම මිනිසුන්ගේ අපේක්ෂා බංගත්වයට යනවා. අනේ අපිට මොකද උනේ? අපිට කොතනද වැරදුනේ කියලා හොයනකොට මැවුම්වාදී ඉගැන්වීම් වේගයෙන් කඩා වැටෙනවා. මේක කරන කිසි දෙවියෙක් නෑ කියලා මිනිස්සු නිදහසේ හිතන්න පටන් ගන්නවා. අන්න නිදහසේ හිතනකොට මිනිස්සු බුදු කෙනෙක් ගැන පවා ප්‍රශ්න කරනවා. අන්න එතකොට තමයි බුදුදහමට මිනිස්සු වේගෙන් කිට්ටු වෙන්නේ. ඒ කාලේ තමයි. ඒකට ලෝකේ ධර්මතාවය දැන් හදාගෙන යනවා. ඒකනේ මේ සාමාන්‍යයෙන් අවුරුදු 18 20 තරුණයෝ හරි ගුණවත්. හොඳට ගුණධර්ම පුරනවා. හේතුව තමයි අර අනාගතයේ යුගයට මේ වෙනකොට ධර්මතාවය සකස් කරගෙන යනවා ගුණවතුන්ගේ යුගයට. එක පැත්තක